අපි ෂොප් එකට ගියා. ෂොප් එකට යනකොට අපි ගියේ ගර්ල්ස්ලා 4 දෙනෙක්. මමයි මගේ යාළුවෝ 3 දෙනෙකුයි. මේ යනකොට ඕල්රෙඩි ඒක මේ අහුවෙලා තිබ්බේ කැමරා එකක් තියෙනවා කියලා. අපිට ගිය ගමන් කිව්වා මේ කැමරා තියෙනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලන්ටත් අහුවෙලා තියෙන්නේ මේ ගර්ල් චේන්ජ් කරලා නිකන් යන්න කලින් මම හිතන්නේ එයාගේ බොයි කියලා තිබ්බා මේ චෙක් කරලා බලන්න මේ කැමරා හැම තියෙනවද කියලා බලලා සාමාන්‍යයෙන් ඉතින් ඔක් කියන දෙයක්නේ. චෙක් කරලා බලන්න කියලා මේ ඊට පස්සේ බලලා එහෙම පේන්නේ ඉතින් මුකුත් නැහනේ. එයා චේන්ජ් කරලා ඊට පස්සේ ඒත් එයාට පොඩක් පොඩි ඩවුට් එකක් තිබුණා ප්ලග් පොයින්ට් එක ගැන. මොකද ඒක පල්ලෙහාට ෆේස් වෙලා තිබ්බ නිසා. ඊට පස්සේ ඒ බොයිත් ඒ දොරෙන් මම හිතන්නේ පේනවා උඩින්. ඊට පස්සේ ඒ බොයිත් බලලා වයර් එකකුත් යනවා ෆිට ඔන් රූම් එක ඇතුළට මේ කරන්ට් එකත් යනවා. ඊට පස්සේ තමයි නැගලා බලලා තියෙන්නේ මොකද්ද කියලා. බලනකොට තමයි ඒක ඇතුලේ ප්ලග් පොයින්ට් එක ඇතුලේ ප්ලග් බේස් එක ඇතුලේ තමයි මේ කැමරා එක හයි කරලා තිබලා තියෙන්නේ. ඊට පස්සේ මම ගිහිල්ලා මේ වීඩියෝ කරේ ෂොප් එකයි ඒකයි. මොකද මේ ප්‍රූෆ් ඕන නිසා. ඒක අපි වීඩියෝ කරේ අපේ සේෆ්ටි එකට. මොකද මීට කලින් කොච්චර ගර්ල්ස්ලා ඇවිල්ලා ඇතිද දැන් අපිත් ඕක නිකන් කට වහගෙන නිකන් එළියට ගියොත් එහෙම වෙන්නේ තව කට්ටිය ඇවිල්ලා ෆිට ඔන් කරනවානේ. ඒක නිසා සේෆ්ටි අපේ සේෆ්ටි එකට. ඊට පස්සේ ඕනට කතා කරා. එතන හිටපු බොයි ඕනට කතා කරලා ඊට පස්සේ එතන ඒගොල්ලෝ පොඩ කෑ ගහගත්තා. පොඩ්ඩක් නිමන්දට කෑ ගහගත්තා. ඊට පස්සේ ආ කිව්වා පොලිසියට කියන්න කමක් නැහැ. එහෙම කියලා තිබ්බා. ඊට පස්සේ එයා ආවා ඒ ඕන. වැඩිම තැන ඒ මිනිස්සයා ආවා. ඒ මිනිස්සන් නිකන් එහා පැත්තේ ළඟ වගේ ඉඳලා තිබ්බේ මම හිතන්නේ. ආවා. ඇවිල්ලා මේ ඒත් කිව්වේ ඉතින් පොලිසියට කියන්න කමක් නැහැ. එහෙම කියලා එයා කියලා ඊට පස්සේ මේ ගහ ගන්න වගේ ගිහලා ඊට පස්සේ ගියා ඒ මිනිස්සයා ඉක්මනට එතනින්. ඒ ඕනේ ගියා. ඊට පස්සේ අර අයියා ඊට කලින්ම 119 ඔක්කොම තැන් වලට කෝල් කරලා ළමා කාන්තා කාර්යාංශයට කෝල් කරලා ඔක්කොම තිබ්බේ. එතකොට අපිත් හිටියේ ඒගොල්ලන් එනකන්. ඊට පස්සේ මම වීඩියෝ කරලා ඔක්කොම ටික මේ තියාගත්තේ. මම සෝෂල් මීඩියා එකට නම් දැම්මේ. මොකද උතන්ට අපි වගේ ගොඩක් කට්ටිය යනවානේ මීට කලිනුත් ගොඩක් කට්ටිය ගිහිල්ලා ඇති. අනිවාර්යෙන් අපි වගේ ගොඩක් කට්ටිය ඉස්සරහටත් යනවා. ඉතින් ඒකට තමයි මම දැම්මේ. කට්ටිය දැනුවත් කරන්න සහ යන්න එපා කියන්නයි ඒ වගේම ෆිට ඔන් රූම් ඇතුලේ චෙක් කරන්න මේ වගේ කියන පණිවිඩයට තමයි මම නම් සෝෂල් මීඩියා දැම්මේ මගේ යාළුවෝ කිව්ව දාන්න කියලා. මොකද මේ ගර්ල්ස්ලානේ පව් සමහර ගර්ල්ස්ලා ඉන්නවා අහිංසකයි. ඉතින් ඒගොල්ලොන්ව කියන්නෙත් නෑ සමහරට චෙක් කරන්නෙත් නෑ චේන්ජ් කරනවානේ. ඒ වගේම ෂොප් එකේ ගර්ල් කෙනෙක් හිටියා වර්ක් කරන. ඊට පස්සේ අපි යාගෙන් අහුවා මේ ඔයා කොච්චර කල්ද වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ යා කිව්වා මම මාස 3යි ඇවිල්ලා මම දන්නේ නැහැ කියලා ගොඩක් බය වෙලා හිටියේ. පව් එයා නම් මාර අහිංසක ගමේ ගෑනු ළමෙක් වගේ. මේ හරිම අලුත් ඒ කියන්නේ හැමීට කතා කරන්නේ. මේ අතර මේ ගර්ල් දන්න යා කිව්වා මමත් චේන්ජ් කරන්නේ ඒකෙම තමයි. මේ මම හැබැයි දන්නේ නැහැ කැමරා තියනවා කියලා එහෙම කිව්වා ඉතින්. අපිට ඉතින් යාට බ්ලේම් කරන්න බෑනේ. එයාත් මාස 3යිනේ ඇවිල්ලා. ඉතින් අපිට හිතුණා අපිටත් හිතුනේ මේ මාස 3ක් කියන්නේ ඒ කියන්නේ මේකේ කලින් අයටත් මොන හරි වෙලාවත් දන්නේ නැහැ ගියේ. මොකද එයාලා බය ඇති සමාට එළියට කියන්න කියලා. ඊට පස්සේ මම මේක සෝෂල් මීඩියා දැම්මට පස්සේ ගොඩක් අය මෙසේජ් කරලා තිබ්බ ගොඩක් ගර්ල්ස්ලා ගිය කට්ටිය එහෙම. එතකොට වර්ක් කරපු කෙනෙකුත් කියලා තිබ්බා. ස්ටෝරි එකක් ඕකේ කැමරා තියෙනවා මේ එතකොට ඒගොල්ලොන්ගේ මේ ෆොටෝස් එවන්න කියලා තිබ්බ එතන තිබ්බ නයිට් ඩ්‍රෙස් ඔක්කොම ඇඳලා තව කිව්වා ෆොටෝස් ඔක්කොම මේ වීඩියෝස් ඔක්කොම දෙන්නේ මේ මැලේසියා වලට විකුණනවා කියලා කිව්වා. මෙහෙ නෙමෙයි මැලේසියා වල විකුණනවා. ඒක තමයි උතන වෙන වැඩේ කියලා එහෙම කිව්වා ඒගොල්ලෝ. මම කියන්නේ එතන වර්ක් කරන ගර්ල්ස්ලා ගොඩක් දේවල් දන්නවා. හැබැයි ඒගොල්ලොන් ඒක කියන්න බයෙන් ඉන්න එකක් තමයි අපිට නම් තේරුනේ. දැන් එතන හිටපු ගර්ල් නම් මාස 3යිනේ. එයා තාම දන්නේ නැහැ. දැන් ඕක මාට් වෙච්ච නිසා තමයි එයාත් දැනගත්තේ. මට හිතෙනවා කලින් හිටපු කට්ටිය නම් ගොඩක් විස්තර දන්නව ඇති. මේ ওই ටික තමයි ඉතින් දන්න විස්තර වලට තියෙන්නේ. ඉතින් මම උනත් අනිත් ගර්ල්ස්ලටත් කියන්නේ ඔම කියන්නේ මොන හරි ඔය වගේ දෙයක් දැක්කොත් කට වහගෙන ඉන්න එපා. මේ ගිහිල්ලා කම්ප්ලේන් කරන්න. මොකද ඕක ඉල්ලීගල් දෙයක් නේ. ඕක ලීගල් දෙයක් නෙමෙයි. අපි කැමැත්තෙන් දෙන දෙයක් නෙමෙයි. ඕක හොරෙන් කැමරා සෙට් කරලා තියෙන දෙයක් නේ. අනික අපි මේ මනුස්සයගෙන් ඇහුවා ඉතින් එයාගේ සේෆ්ටි එකට එයා මේ කැමරා එක හයි කරේ ඒක ඇතුලේ. ඉතින් අපි කිව්වා එහෙනම් එළිය දාන්න ඕනේ මේ කැමරා එකක් හයි කරලා තියෙනවා. ඒක ඇක්ටිව්.
එහෙනම් කැමරා එක එළියට පේන්න දාන්න එපයි. එහෙම හංගලා දාන්නේ නැහනේ. ඉතින් එහෙම අහද්දි ඊට පස්සේ මනුස්සයාට උත්තර දී ගන්න බැරි වුණා. එයා ඊට පස්සේ ගියා එතනින්. ඊට පස්සේ මේ අපිත් එතනින් ආවා අපි කට්ටිය. ඊට පස්සේ දාලා තිබ්බ රෙස් කරා කියලා මම දැම්මනේ වීඩියෝ එක. වීඩියෝ එකෙන් මං හිතන්නේ පොලිසිය හරි කවුරු හරි කෙනෙක් දාලා තිබ්බා මේ we arrested him කියලා. එච්චර තමයි ඩීටේල්ස් මම දැනට දන්නේ.